ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාටම ඔන්න ඉතින් වෙනද වගේම අදත් අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් යනද ලංකාවට වගේ සැලරි එකකට ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේම අද දවසේ කරන කින සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning all සියලු දෙනාටම. ඉතින් අද 2025 11 වෙනි මාස 2 වෙනිදා ඉතින් අපි වැඩ විස්තර වීඩියෝට ගිහින්ම කතා කරමු. ඉතින් බලමු මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට මුදල් යනවා. ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරෝම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගන්නු මිල රුපියල් 361යි. ඒ වගේම විකුණු මිල රුපියල් 308.10යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 304.75යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 805.45යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිනාම් එකක් රුපියල් 82.65යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 81.28යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 429.85යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 788.45යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 83.75යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 992.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 992.77ක්. ඒ වගේම BC UAE අල්මුල්ල අල්නාද BC වලත් රුපියල් 965 රුපියල් 992ක් අතර එනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එක කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 352.16ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 234.15ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 199.23යි. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් රුපියල් 72.60ක්. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 93.62යි. ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ අද අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ දෙකක් මම අපිත් එක්ක ඉදින්න. මම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.